සුබ දවසක් යාළුවනේ. ඔන්න 2022 දී වගේම අපිට නැවතත් QR ක්‍රමයට පෙට්‍රල් ඩීසල් ෂෙඩ් වලින් ගහන්න වෙලා තියෙනවා. ඉතින් යාළුවනේ මේකට ප්‍රධාන වශයෙන්ම බලපාලා තියෙන්නේ මැද පෙරදිග පවතින යුද්ධමය තත්ත්වය. මේ හින්දා තෙල් වල ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා. ඒ හින්දා යාළුවනේ ඔන්න ලංකාවටත් අද 2026 මාර්තු මාසේ 15 වෙනි ඉරිදා සිට QR ක්‍රමයට තෙල් ගහන්න ක්‍රමයක් හඳුන්වලා දීලා තියෙනවා. ඉතින් මේ වීඩියෝ එක බලපු ගමන්ම ඔයාට කිසිම දැනුමක් නැති වුණත් කිසිම තේරුමක් නැති වුණත් ඔයාට පුළුවන් ෆෝන් එකෙන්ම කොහොමද ඔයාගේ වාහනේට QR කෝඩ් එකක් හදාගන්න කියලා ඉගෙන ගන්න. ඉතින් මම ඊටාම සරලව කියලා දෙනවා සිංහලෙන්ම කියලා දෙනවා ෆෝන් එක භාවිතා කරලා කොහොමද ඔයාගේ වාහනේට QR කෝඩ් එක හදාගන්න කියලා. ඒ හින්දා වීඩියෝ එක කිසිම තැනක ස්කිප් කරන්න එපා. channel එක subscribe කරගෙන දැන් අපි යමු වීඩියෝ එකට. හොඳයි යාළුවනේ. දැන් අපි බලමු කොහොමද මේ fuel pass එක හදන්න කියලා. ඒ කියන්නේ QR කෝඩ් එක ගන්න කියලා. මුලින්ම යාළුවනේ ඔයා ගන්න ඕනේ නැත්තේ ඔයාගේ ෆෝන් එක අතට. ෆෝන් එක අතට අරන් ඔයා Google එකට යන්න. එහෙම නැත්නම් ඔයාගේ ඉන්ටර්නෙට් යන වෙබ් බ්‍රවුසර් එකට යන්න. ඉතින් මම දැන් Google Chrome කියන එකට ගියා. එහෙම නැත්නම් ඔයා කෙලින්ම Google එකට යන්න. ගිහිල්ලා යාළුවනේ මෙතන ඔයාගේ වෙබ්සයිට් එක ටයිප් කරන්න තියෙනවා. ඒ කියන්නේ අපි දැන් මේ ඉන්ධන බලපත්‍රය ගන්න එකට යන වෙබ්සයිට් එක. හරිද? මේකට යන්න. මේකට ගිහිල්ලා ඔයා මෙන්න මෙතන ටයිප් කරගන්න මෙන්න මේ වෙබ්සයිට් එක. ඔයාලා දැන් තිරේ දිස් වෙනවා fuelpass.gov.lk. මෙන්න මේ තිරේ දිස් වෙන විදිහටම ඔයා වෙබ්සයිට් එක හරියටම ටයිප් කරලා මෙන්න මේ වෙබ්සයිට් එක අස්සට යන්න. මේක අස්සට ගියාට පස්සේ යාළුවනේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට. මෙතන උඩින් තියෙනවා භාෂාව තෝරන්න. ඉංග්‍රීසි, සිංහල, දෙමළ කියලා. ඉතින් අපි සිංහල නම් ඔයාලට ලේසි නම් ඔයාලට මෙතන මේ සිංහල කියන එක ටික එක දාගන්න පුළුවන්. ඔන්න එතකොට සම්පූර්ණ පේජ් එකම සිංහල වෙනවා. හරි යාළුවනේ. ඉතින් මෙතනින් අපිට ඔප්ෂන් දෙකක් බලා ගන්න පුළුවන්. vehicle registration සහ vehicle login කියලා. ඉතින් යාළුවනේ අද දිනේ 2026 මාර්තු මාසේ 15 වෙනි ඉරිදා. ඉතින් යාළුවනේ අද උදේ වෙද්දි අපිට මේ අලුතෙන්ම වාහන රෙජිස්ටර් කරන්න අවසර තිබ්බේ නැහැ. ඒ කියන්නේ අපිට මේ දවල් වෙනකන් වගේ තිබ්බේ අර කලින් වාහන රෙජිස්ටර් කරපු එකේ QR කෝඩ් එක ඩවුන්ලෝඩ් කරගන්න. ඒ කියන්නේ යාළුවනේ මම ඒ ගැන අද උදේත් වීඩියෝ එකක් දැම්මා. ඒ කියන්නේ යාළුවනේ අර අපි 2022 නේ මේ QR කෝඩ් එක ක්‍රමයේ හඳුන්වලා දුන්නවට මතකනේ. අර කාංචන ඇමතිතුමා කාලේ අන්න ඒ කාලේ යාළුවනේ අපිට අපේ තිබ්බ වාහන වලට අපි QR කෝඩ් එක හැදුවා. අන්න එතකොට යාළුවනේ ඒ කාලේ තිබ්බ වාහන වල හිමිකාරීත්වය තාම ඔයාගේ නමට තියෙනවනම් ඒ කාලේ ඔයා QR කෝඩ් එක හදපු ෆෝන් නම්බරෙත් තාම ඔයාගේ නමට තියෙනවනම් ඔයා අලුතෙන් QR කෝඩ් එකක් හදන්න ඕනේ නැහැ. ඔයාට කෙලින්ම මෙතන මේ vehicle login කියන එකට ගිහිල්ලා යාළුවනේ ඔයාගේ identity number ඔයාගේ ෆෝන් නම්බරේ ගැහුවට පස්සේ OTP එකක් එනවා. එතකොට අර පරණ QR කෝඩ් එක ඔයාලා ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඉතින් ඒක නම වීඩියෝ එකක් අද උදේ කෙනාවා. එතකොට ඒ කියන්නේ ඔයාට දැන් වෙද්දි අලුත් වාහනයක් නැත්තම් ඔයාගේ වාහනේ හිමිකාරීත්වයත් වෙනස් වෙලා නැත්තම් ඒ කාලේ තිබ්බ ෆෝන් නම්බරෙත් ඔයාගේ වෙනස් වෙලා නැත්තම් ඔයාට පුළුවන් ඒ වීඩියෝ එක බලලා කොහමද ඒ කාලේ ගත්ත QR කෝඩ් එක නැවත ඩවුන්ලෝඩ් කරගන්න කියලා බලා ගන්න. ඒ වීඩියෝ එකේ ලින්ක් එක යාළුවනේ මම මේ වීඩියෝ එකේ පළවෙනි කමෙන්ට් එකේ දාන්නම්. එහෙම නැත්නම් අපේ YouTube channel එකට ගිහිල්ලත් වීඩියෝ කොටසේ මේ වීඩියෝ එකෙන් පස්සේ යාළුවනේ තියෙනවා ඒ වීඩියෝ එක. ඒක බලලා ඔයාලට ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. හරි යාළුවනේ මම මේ වීඩියෝ එකෙන් කියලා දෙන්නේ ඔයාගේ ඒ කාලේ තිබ්බ වාහන හිමිකාරීත්වය වෙනස් වෙලා නම් ඔයා අලුතෙන් වාහනයක් ගත්තා නම් ඔයාගේ වාහනේ වෙන වික්කන විකුණලා අලුතෙන් එකක් ගත්තා නම් එහෙම නැත්නම් ඒ කාලේ තිබ්බ වාහනේ තව වෙනකන් තිබ්බනම් යාළුවනේ ඒත් ඔයාගේ ඒ කාලේ තිබ්බ ෆෝන් නම්බරේ දැන් වෙද්දි වෙනස් වෙලා නම් ඔයාට අනිවාර්යයෙන්ම අලුත් QR කෝඩ් එකක් හදාගන්න වෙනවා. ඒ කියන්නේ වාහනේ තිබ්බත් ඔයාගේ ෆෝන් නම්බරේ වෙනස් නම් ඔයාට අලුතෙන් QR කෝඩ් එකක් හදාගන්න වෙනවා. හේතු දෙකයි. හරිද? නැවතත් මතක් කරනවා එක්ක වාහන හිමිකාරීත්වය වෙනස් වෙලා තියෙන්න ඕනේ. එහෙම නැත්නම් ඔයාගේ ෆෝන් නම්බරේ වෙනස් වෙලා තියෙන්න ඕනේ. එතකොට ඔයාට අලුතෙන් QR කෝඩ් එකක් හදන්න ඕනේ. හරිද? එතකොට ඔයා යන්න ඕනේ මෙතන vehicle registration කියන එකට. මේ vehicle login කියන එකට යන්න ඕනේ නැත්තේ යාළුවනේ. ඔයාගේ පරණ වාහන ඒ විදිහටම තියෙනවා නම් පරණ ෆෝන් නම්බරෙත් ඒ විදිහටම තියෙනවා නම් අර පරණ QR කෝඩ් එක ඩවුන්ලෝඩ් කරගන්න තමයි මේකෙන් යන්න ඕනේ නැත්තේ vehicle login කියන එකට. ඒක link එක මම ඒ ගැන අද උදේ කරපු වීඩියෝ එකේ link එක මේ පළවෙනි කමෙන්ට් එකේ දාන්න. අපේ නැත්තම් channel එකට ගිහිල්ලා බලන්නත් පුළුවන්. හරි. ඔයා දැන් අලුතෙන්මනේ හදන්න යන්නේ. එහෙනම් මෙතන vehicle registration කියන එකට යන්න. මේකට ගියාට පස්සේ යාළුවනේ ඔයාට එනවා මෙන්න මේ වගේ ලිස්ට් එකක්. මෙතනින් එනවා මුලින්ම හැඳුනුම්පත් අංකය. ඔයාගේ හැඳුනුම්පත් අංකය දාන්න. හැඳුනුම්පත් අංකයක් නැත්නම් යාළුවනේ ඔයාට පුළුවන් ඔයාගේ විදේශ ගමන් බලපත්‍රයේ අංකය දාන්න. එහෙම නැත්නම් ව්‍යාපාරයක් බිස්නස් රෙජිස්ට්‍රේෂන් එකක් කරනවා නම් අන්න ඒක දාන්න. ඉතින් මම මෙතන දැන් හැඳුනුම්පත් අංකය ටයිප් කරගන්නවා. හරි මේ විදිහට හැඳුනුම්පත් අංකය ටයිප් කරලා මෙතන NIC කියන එක මේ විදිහටම තියන්න. ඔයාට හැඳුනුම්පත් අංකයක් නැත්නම් ඔයාගේ විදේශ ගමන් බලපත්‍රයේ අංකය මෙතන ටයිප් කරලා මෙතන මේ NIC කියන එක උඩ ඔබලා ඔයාට පුළුවන් પાස්පෝර්ට් කියන එක දාන්න. එහෙම නැත්නම් නැත්නම් ඔයාට ව්‍යාපාරයක් රෙජිස්ටර් අංකයක් තියෙනවා නම් ඒක දාලා මෙතන මේ BRN කියන එක දාන්න ඕනේ. හරි දැන් මම මෙතන NIC කියන එකම තියනවා. මොකද මගේ තියෙන්නේ ජාතික හැඳුනුම්පත් අංකය. හරි ඊට පස්සේ ඔයා ළඟ තියෙන දැන් ෆෝන් එකක අංකයක් මෙතන ටයිප් කරන්න ඕනේ. මොකද ෆෝන් එකට යාළුවනේ කෝඩ් එකක් එනවා. OTP කෝඩ් එකක්. ඒ කෝඩ් එක නැවත අපි මෙතන ටයිප් කරන්න ඕනේ. ඒ හින්දා දැන් ළඟ තියෙන ෆෝන් නම්බරය මෙතන ටයිප් කරගන්න. හරි යාළුවනේ දැන් මම මෙතන මගේ ෆෝන් නම්බරේ මේ විදිහට ටයිප් කරගත්තා. ඊට පස්සේ යාළුවනේ මෙතන තියෙන OTP අංකය එවන්න කියලා. මෙන්න මේ බටන් එක උඩ ඔය එකපාරක් ක්ලික් කරන්න. ක්ලික් කරගත්තට පස්සේ යාළුවනේ ඔයාට ඔයාගේ ෆෝන් එකට එනවා මැසේජ් එකක්. හරිද? විනාඩි 5ක් ඔයාට තියෙනවා. මෙන්න මේ විනාඩි 5 ඇතුළත කාලය තුල ඔයාට එනවා OTP අංකයක්. ඒ මැසේජ් එක නැවත මෙතන මේ OTP කියන තැන ටයිප් කරන්න ඕනේ. ඔන්න දැන් ඔයාට බලා ගන්න පුළුවන්. මගේ උඩින් දැන් මෙතන මැසේජ් එකේ OTP අංකය මෙතන වෙන්න. මම දැන් ඒක ටයිප් කරගන්නවා මෙතන.
හරි යාළුවනේ මම ඒක දැන් මෙතන ටයිප් කරගත්තා. ටයිප් කරගත්තට පස්සේ යාළුවනේ ඔයාලට තියෙන්නේ මෙතන මේ තහවුරු කරන්න කියන බටන් එක තියෙනවා. මේක උඩ එකපාරක් ඔබන්න. හරි. එබුවට පස්සේ යාළුවනේ මෙන්න මේ විදිහට ඒක තහවුරු වෙනවා. හරි යාළුවනේ. ඒ ටික හරිනම් දැන් අපි මේක ටිකක් පාතර යමු. ඊටු ටිකම කොහොමද කරන්න කියලා. හරි යාළුවනේ. පාතර ගියාට පස්සේ ඔයාගේ මුල් නම මෙතන ටයිප් කරන්න කියලා එනවා. හරිද? මුල් නම. නමේ මුල් කෑල්ල. දැන් මම මෙතන මේ විදිහට ටයිප් කරගන්නවා. හරි. ඊට පස්සේ යාළුවනේ මෙතන වාසගම ටයිප් කරන්න කියලා එනවා. මෙතනින් වාසගම ඔයා ටයිප් කරගන්න. ඒ ටික ටයිප් කරගත්තා නම් මෙතන ඔයාගේ ලිපිනය ටයිප් කරන්න එනවා. ඉතින් මම මෙතන මගේ ලිපිනය ටයිප් කරගන්නවා. හරි. ඒ ටිකත් ඔයා හරියට කරා නම් මෙතන මේ ඊළඟ කියන එකට යන්න. මෙන්න මේකට යන්න. මේක බටන් එක උඩ ඔබුවට පස්සේ ඔයාට ඊළඟ ස්ටෙප් එකට යනවා. හරි යාළුවනේ. ඔන්න යාළුවනේ අපි දැන් අපේ ප්‍රධාන කොටසට ආවා. දැන් මෙතන අහනවා රත වාහන අංකය මොකක්ද කියලා. හරිද? රත වාහන අංකය ඔයාගේ අංකේ මෙතනින් මේ විදිහට ටයිප් කරගන්න. හරි. ඊට පස්සේ නම්බර් ප්ලේට් එකේ අංකය මෙතනින් ටයිප් කරන්න අහනවා. ඒකත් මේ විදිහට ටයිප් කරන්න. හරි යාළුවනේ. ඊට පස්සේ අපේ රත වාහන වර්ගය මොකක්ද කියලා අහනවා. හරිද? මෙතනින් ඔයාලට බලා ගන්න පුළුවන් කාර්ද, ට්‍රීරෝදරතර, වෑන්ද, ලොරිද, බයික්ද ඒ ඔක්කොම මෙතන ටයිප් කරන්න පුළුවන්. ඉතින් මම දැන් මෙතන මොකක් හරි මේ විදිහට එකක් මේ විදිහට දාගන්නවා. හරිද? ඊට පස්සේ දාගත්තට පස්සේ චැසි අංකය මෙතනින් ටයිප් කරන්න කියලා එනවා. දැන් මම මෙතන චැසි අංකය මෙන්න මේ විදිහට ටයිප් කරගන්නවා. හරි. ඊට පස්සේ යාළුවනේ අහනවා ඩීසල්ද පෙට්‍රල්ද කියලා. අපි මෙතනින් එකක් තෝරන්න ඕනේ. ඔයාගේ ඩීසල් නම් වාහන ඩීසල් තෝරන්න, පෙට්‍රල් නම් පෙට්‍රල් කියන එකට ටික් එක දාන්න. හරි. මම දැන් මේ විදිහට මගේ වාහනේ වර්ගය තේරුවා. ඊට පස්සේ යාළුවනේ ඔක්කොම හරිනම් ඔයාට අහනවා මේ මෙතන ටික් එකක් දාන්න තියෙන්නේ. මෙන්න මේ ටික් එකට මෙතන ටික් එක ඔබන්න. හරි. එතකොට ඔන්න බලන්න නිල් පාටින් ටික් එක වහන්න. ඊට පස්සේ යාළුවනේ ඔන්න මෙතනින් එනවා ලියාපදිංචි වෙන්න කියලා. මේක උඩ එකපාරක් ක්ලික් කරන්න. මේක උඩ ක්ලික් කරගත්තට පස්සේ යාළුවනේ අපිට බලමු ඊට පස්සේ මොකද්ද වෙන්නේ කියලා. හරි. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් ඔයාගේ QR කෝඩ් එක හැදිලා වැහිලා තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් මේක ස්ක්‍රීන්ෂොට් එකක් ගහගන්න. එහෙම නැත්නම් මෙතන පුළුවන් ඩවුන්ලෝඩ් කරන්න කියලා එකක් තියෙනවා. ඒක උඩ බලලා ඔයාගේ ෆෝන් එකට ඩවුන්ලෝඩ් කරන්නත් පුළුවන්. ඊට පස්සේ මේක print out ගන්නත් පුළුවන්. ඉතින් මෙන්න මෙහෙම තමයි වැඩේ වෙන්නේ.